ඇති හැටි කුණු හරපෙන් බයින කවුද බයි? දැන් මේ වෙනකොට මේ අම්මලා වේසි කියලා කී ගමනක් විතර බැනුම් අහලා තියෙනවා. කවුද බයි? සෙනෙහබර කසාද ස්වාමියා. පවුනද? පින්නදන්නේ මිනිස් වෙලා ඉපදුනාම ඒවා නොකර ඉන්න ඕනේ. අපි ඕන තරම් දන්නවා. මේවා ඉතින් අහලා හෙට ඉඳන් මේ විදිහට නොකර ඉන්න ඕනේ. පින්නතුනේ දරුවෝ ඉස්සරහ අම්මට අම්මු කුණු හරපෙන් බයිනෝ. බයින් නැද්ද? බයින. මොන පිරිමිකමද? දැන් මේ හිටගෙන බණ අහලා තාත්තලා කල්පනා කරන්න ඕන ඉඳගෙන ඉන්න උදවිය මොකද්ද? කොහොම හදවතට පොඩි තට්ටුවක් දාන්න. දාලා හදවතින් නිවාඩුව අහන්න මම මගේ බිරිඳට කී පාරක් කුණු හරපෙන් බැලලා තියනවද මගේ ළමයි ඉස්සර. ඇයි එහෙම බයින්නේ? පෞරුෂයක් නැහැ. ඇයි එහෙම බයින්නේ? පිරිමිකමක් නැහැ. ඇයි එහෙම බයින්නේ? පිරිමියෙක් වුණාම දැන් මෙව තාත්තලාට කියලා වැඩක් නැහැ. මං තරුණයන්ට කියනවා ඒ හින්දා. වෙලිච්චිරුට නමන්න බෑ කැඩෙනවනේ. අම්මුව නැමෙහගේ. තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. තරුණ කාලේ තියෙන්නේ බොහොම ටික දවසයි. මේ කාලය තුල හොඳ පෞරුෂයක් හදාගන්න. තාත්තලා දැන් හදාගන්න බලන්න. හොඳ අභිමානයක් හදාගන්න. මොකද්ද තරුණයෙකුට තියෙන්න ඕනේ? පෞරුෂයයි අභිමානයයි. පින්නතුනේ තරුණයන්ගේ පෞරුෂය රැකෙන්නේ අර හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. මිනිස්සුන්ගේ ක්වොලිටි එක තීරණය කරන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ කොහොමද ක්වොලිටි එක තීරණය කරේ? අර කියනවා නේද? නජ්ජා වසලෝ හෝති නජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. මිනිස්සුන්ගේ ක්වොලිටි එක හරියට මැන්නේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරන මිනිස්සු කියන කරන එකෙන් තමයි මිනිස්සුන්ගේ පෞරුෂය ක්වොලිටි එක නම්බුව ගෞරවය පෞරුෂය හැම එකක්ම පේන්නේ. ඔය සමාන ගෙවල් තියෙනව නේද? පින්නතුනි මම මෙහෙම කිව්වට පානදුරේ පැත්ත එහෙම නැති වෙන්න පුළුවන්. හොඳේ. කට ඇරියොත් කී පාරක් තාතෝ කියලාද කතා කරන්නේ? මේ ගෙවල් වල වැඩිපුරම කතා කරන්නේ තාතෝ කියලා. ඒක තරුණයන්ට තරම් උචිත නැහැ. තරුණයෙක් වුණාම තියෙන්න ඕනේ අර ඉවසීම ඇති වෙන්නේ. පෞරුෂය තිබ්බොත් විතරයි. ඉවසන්න පෞරුෂයක් තියෙන්න ඕනේ. ඒ දැන් කුණුහරුප කියන සියලු දෙනාට මොකද්ද නැත්තේ? දැන් තරුණ මහත්තුරු හිතන්න ඕනේ මට පෞරුෂයක් තියනවද නැද්ද? පෞරුෂයක් තියෙන මිනිස්සුන්ට කුණුහරුප කියන්න බෑයි. ඒක තමයි ඒ නඩත්තු කර රකින්න ක්වොලිටි එක. මන් තරුණ මහත්තුරුන්ට යෝජනා කරනවා ඒ ක්වොලිටි එක නඩත්තු කරන්න.